ආයුබෝවන්. අපි දැන් කතා කරන්න යන්නේ චෙස් පොතේ මූලික පොතේ පිටු අංක 20 මිත්තා ගැන. ඒ තමයි පෝන්. පෝන් තමයි චෙස් බෝඩ් එකේ ඉන්න කුඩා මිත්තා. අ, එක පැත්තකට පෝන්ලා 8 දෙනෙක් ඉන්නවා. එතකොට පෝන්ලා 16ක් චෙස් බෝඩ් එකේ ඉන්නවා. මෙයාලා තමයි අනිත් ඉත්තන්ට පවරක් විදිහට ක්‍රියා කරන්නේ. දෙවෙනි පේලිය සහ හත්වෙනි පේලිය තමයි පෝන්ලා ඉන්නේ. හරි. අපි බලමු. ඒකට පෝන්ලා පටන් ගන්න තැන දෙවෙනි රෑන්ක් එක සුදු පෝන්ලා පටන් ගන්නෙ දෙවෙනි රෑන්ක් එකෙන් කළු පෝන්ලා පටන් ගන්න හත්වෙනි රෑන්ක් එකෙන්. ඒකට පෝන් ගමන් කරන්නේ ඉදිරියට. පෝන්ට පිටිපස්සට ගමන් කරන්න බෑ. චෙස් බෝඩ් එකේ ඉන්න අනිත් හැම ඉත්තෙට්ටම පිටිපස්සට ගමන් කරන්න පුළුවන්. නමුත් පෝන්ට විතරක් පිටිපස්සට ගමන් කරන්න බෑ. ආරම්භයේදී කොටු එකක් හෝ දෙකක් තමයි එයාට ගමන් කරන්න පුළුවන්. එතකොට මේ ආරම්භක රේඛාව මේ දෙවෙනි ලයින් එක දෙවෙනි රෑන්ක් එකේ ඉන්න පෝන් කෙනෙක්ට කොටු දෙකක් යන්න පුළුවන්. කැමති නම් කොටු එකක් යන්නත් පුළුවන්. එතකොට දෙවෙනි රෑන්ක් එකේ ඉන්න සුදු පෝන්ලට නම් එයාට කොටු දෙකක් යන්න පුළුවන්. දැන් මෙතන හත්වෙනි රෑන්ක් එකේ තව සුදු පෝන් කෙනෙක් ඉන්නවා. එයාගේ පටන් ගැනීම එතන නෙමෙයි. එයා පටන් අරන් එතනට ඇවිල්ලායි තියෙන්නේ. නිසා එයාට කොටු දෙකක් යන්න බෑ. හත්වෙනි රෑන්ක් එකේ ඉන්න කළු පෝන්ට කොටු දෙකක් යන්න පුළුවන්. ඒකට ඉත්ත කපන්නේ V හැඩයට. හරි. මම ඉත්ත කපන්න කලින් මම මේ පොන්ල යන විදිහ කියන්නම්. එතකොට මේ A දෙකේ ඉන්න පොන්ට කොටු දෙකක් යන්න පුළුවන්. B දෙකේ ඉන්න කෙනාටත් කොටු දෙකක් යන්න පුළුවන්. කැමති නම් එකක් යන්නත් පුළුවන්. එතකොට මේ C3 ඉන්න පොන්ට යන්න පුළුවන් එක කොටුවේ. මොකද එයා ආරම්භක ස්ථානයේ නෙමෙයි ඉන්නේ. ඒ වගේම මේ H7 ඉන්න පොන්ටත් කොටු දෙකක් යන්න පුළුවන්. එයා ආරම්භක ස්ථානයේ ඉන්නේ. G6 පොන්ට එක කොටුවයි. මොකද ආරම්භක ස්ථානයේ නෙමෙයි ඉන්නේ. ඒ වගේම F5 පොන්ටත් එක කොටුවයි යන්න පුළුවන්. ආරම්භක ස්ථානයෙන්. ඒකට බලන්න සුදු පෝන්ලා ගමන් කරන දිශාවක් තියෙන. එයාලා බෝඩ් එකේ මේ පැත්තට ගමන් කරද්දී කළු පෝන්ලා ගමන් කරන්නේ අනිත් පැත්තට. ඒකට ඉදිරිය වෙනස් වෙනවා. සුදු පෝන්ගේ ඉදිරිය මේ පැත්තෙන් පෙන්වන්නට කළු පෝන්ගේ ඉදිරිය මේ පැත්තටයි යන්නේ. ඒ පැති වෙනස් වෙනවා. පෝන් කපන්නේ V හැඩයට. එතකොට C3 ඉන්න පෝන්ට මේ විදියට මේ ලයින්ට කපන්න පුළුවන් V හැඩයට. අන්න V හැඩයක් පේනවා. මේ කොටු දෙකෙන් කැමති කොටු පිටෙක් විදිහට එයාට කපන්න පුළුවන්. මේ කළු පෝන්ටත් මේ රුක්ක කපන්න පුළුවන්. V හැඩයට එක කොටුවයි. එයා කපන්න. හැබැයි එයා ගමන් කරන්න ඉදිරියට ඉත්තෝ අල්ලගන්නේ ඉත්ත කපන්නේ V හැඩයට. පෝන්ට තිත්තන් උඩින් ගමන් කරන්න බෑ. ලකුණු 1යි කෙටි සලකුණ T. ඒකට තව එකක් තියෙනවා වැදගත් දෙයක්. පෝන්ට තම ගමන් මඟ අවසානයේ උසස් වීමක් ලැබෙනවා. දැන් බලන්න මේ පෝන් D7 ඉන්න පෝන් එයා D2 ඉඳලා හිමීට තමයි එන්නේ මෙතනට. මෙතනට හිමීට ඇවිල්ලා එයා දැන් අන්තිම රෑන්ක් එකට අන්තිම ස්ථානයට ළඟා වෙන්න යනවා. එයා කොහොම හරි අන්තිම ස්ථානයට ළඟා වුණොත් එයාට උසස් වීමක් හම්බ වෙනවා. එතකොට පෙන්නනා මෙතන ඉත්තු 4 දෙනෙක්. Queen, Rook, Bishop සහ Knight. මේ 4 දෙනාගෙන් කැමති කෙනෙක්ව ඔයාට ගන්න පුළුවන්. ඒත්තු කැපිලාද බෝඩ් එකේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක් නැහැ. මේ ඉත්තන්ගේ කැමතිත් එක්කවට ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් ගන්නේ Queenව. මොකද Queen තමයි බලවත්ම ඉත්ත නිසා. එතකොට පොන්ඩ් තම ගමන් මඟ අවසානයේ උසස් වීමක් ලැබෙනවා. පිටු අංක 21 පෝන් කියලා මේ ස්තැන් වල ලියන්න තියෙන්නේ. ඔයාලට පාට පැන්සල් යොදාගෙන මේ පෝන්ලා පාට කරන්න පුළුවන්. අපි යමු 21 අභ්‍යාස වලට පිටු අංක 22 අභ්‍යාස තියෙනවා. මේකේ ලියන්න නැහැ උත්තර. එකක තමයි උත්තර ලියන්න තියෙන්නේ. අපි මුලින්ම බෝඩ් එක හදාගෙන ඉමු.
සමහර ළමයි ඉන්නවා ප්‍රශ්න කියවන්නත් කම්මැලි. එහෙම කම්මැලි වෙන්න එපා. මොකද අ, ප්‍රශ්නයක් කියෙව්වොත් අපි භාගයක් උත්තරේ හොයාගෙන ඉවරයි. ඒ ප්‍රශ්නය හරියට තේරුම් ගැනීම මතයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා නම් ඒක කියවන්න උත්සාහ කරන්න. මේ මහ ලොකු අමාරු දේවල් දීලා නැහැ. භාෂා දෙකෙන්ම දීලා තියෙනවා. අවුල් කියවන්න පුළුවන්. එතකොට බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නෙන් අහන කළු පොන්ලාහට ගමන් කළ හැකි කොටු මත එකතු කිරීමේ ලකුණු යොදන්න කියලා. හරි. දැන් අපි මුලින්ම බලමු කළු පොන්ලා කොහොමද ඉන්නේ කියලා. එතකොට සුදු පොන්ලට කපිරයක් දාන්න තියෙන්නේ. කළු පොන්ලට යන්න පුළුවන් තැනේ එකතු කිරීමක් දාන්න තියෙන්නේ. හරි. කළු පොන්ලා ඉන්නවා. එයාලගේ පටන් ගන්නම 7 වෙනි පේලි. එතකොට 7 වෙනි පේලි ඉන්න අයට විතරයි කොටු දෙකක් යන්න පුළුවන්. H6ට යන්න පුළුවන්. H7 ඉන්න පොන්ට H5ට යන්න පුළුවන්. දැන් අපි මේක ලකුණු කරන්න ඕන බෝඩ් එකේ ඇදලා අපිට මෙයාව ලකුණු කරන්න පුළුවන්. මම H6ටත් දාගන්න ඕන එකතු කිරීමක්. ඒ වගේම H5ටත් දාගන්න ඕන එකතු කිරීමක්. මේක මේ විදිහට ලකුණු කරන්නයි තියෙන්නේ. ඒ පොන් හරි. දැන් මේ පොන් වලට එළියට දාන්නත් පුළුවන්. ඔයා දැන් ඇදලා ඉවරයි නෑ. ඊළඟට අපි G7 ඉන්න පොන් ගාවට යනවා. එයාටත් කොටු දෙකක් යන්න පුළුවන්. මොකද එයා ආරම්භයේ ඉන්නේ. එයාගේ කොටු දෙකත් අපි මාක් කරනවා. මෙතන ලකුණු කරගන්න ඕන. එකතු කිරීමක් දාගන්නවා. මේ විදිහට ෆෝන්ලා දෙන්නට මේ කොටු දෙකට යන්න පුළුවන්. තව ෆෝන්ලා ඉන්නවා. ඉවර නැහැ. D6 ඉන්න ෆෝන්ට යන්න පුළුවන් එක කොටුවයි. මොකද එයා ආරම්භයේ නෙමෙයි ඉන්නේ. පටන් ගන්න නෙමෙයි. ඊළඟට C6 ෆෝන්ටත් එක කොටුවක් යන්න පුළුවන්. සයයටත් එක කොටුවකට දාගන්නවා එකතු කිරීම. ඊළඟට B7 ෆෝන් කෙනෙක් ඉන්නවා පටන් ගන්න ඉන්නේ. එයාටත් කොටු දෙකක් යන්න පුළුවන්. ඒකට එයාට B7ට ෆෝන්ට යන්න පුළුවන්. B6ටයි B5ටයි. මෙතන තව ෆෝන් කෙනෙක් ඉන්නවා. ඒ ෆෝන්ට යන්න බෑ. ඒ දෙන්නම හිර වෙලා ඉන්නේ. ඉදිරියටනේ ගමන් කරන්න යන්න තැනක් නැහැ. යන්න කොටුවක් නැහැ. ඒ කළු පොන්ලා ටික කළු පොන්ලට අපිට එකතු කිරීම දාන්නයි තිබ්බේ. ඊළඟට තියෙනවා සුදු පොන්ලට අතිරයක් දාන්නයි තියෙන්නේ. හරි අපි බලමු. පටන් ගන්න කවුද කියලා. පටන් ගන්න දෙවෙනි පේලියෙන්. අපි දෙවෙනි පේලියේ ඉන්න පොන්ලට කොටු දෙකක් යන්න පුළුවන්. H2 පොන් කෙනෙක් ඉන්නවා. එයාට H3ට යන්නත් පුළුවන්. H4ට යන්නත් පුළුවන්. හරි අපි එතකොට යාට කපිල දෙකක් දාගෙන මේ කොටු දෙකට ඊළඟට G4 ඉන්න පොන්ට G5ට යන්න පුළුවන්. කොට දෙනේ ප්‍රශ්නයක් තමයි අපි මෙතන මාක් කරලානේ තියෙන්නේ. යාගික ලකුණු කරලා තියෙන කමක් නැහැ. ඒ කුඩින් ලකුණු කරන්න. එහෙම ගැටලුවක් නැහැ. මොකද තාමත් කවුරුත් ඒ තැනට ඇවිල්ලා නැහැ. මුලින්ම ඒ දෙන්නටම යන්න පුළුවන්. G7 ඉන්න පොන්ටත් ඔතනට එන්න පුළුවන්. G4 ඉන්න සුදු පොන්ටත් ඔතනට එන්න පුළුවන්. කවුද මුලින්ම ඉස්සර වෙන්නේ? එයාට තමයි ඒ කොටුව අයිති වෙන්නේ. ඊළඟට අපි F3 ඉන්න පොන්නක් අදිනවා එක කොටුවයි. ඇයි එයා කලින්ම එයා ආරම්භක ස්ථානයේ නෙමෙයි ඉන්නේ කලින් එකක් ඇදලායි තියෙන්නේ. D2 පෝන් අදිනවා කොටු දෙකක් යන්න පුළුවන්. D2 පෝන් ආරම්භක ස්ථානයේ ඉන්නේ. ඊළඟට C4 පෝන්නත් අදිනවා එක කොටුවක්. එයා ආරම්භක ස්ථානයේ නෙමෙයි හිටියේ.
එයාටත් එක කොටුවයි යන්න. එතකොට මේ විදියට පෝන්ලා ටික ඇදලා පොතේ මේ විදියට ලකුණු කරන්නයි තියෙන්නේ. ඊට දෙවෙනි ප්‍රශ්නෙත් ඒකමයි තියෙන්නේ. ඔයාලට ඒක තනියම ගෙදරදී කරන්න පුළුවන්. අපි යමු තුන්වෙනි අභ්‍යාසයට. ඒකේ තියෙන්නේ ඉත්තු කපන්න පෝන්ලාගෙන් අපි මුලින්ම බෝඩ් එක හදාගෙන ඉන්න. මුලින්ම අහනවා කළු පෝන්ලට කැපිය හැකි ඉත්තා. ඒකට පළමුව V හැඩයෙන් පෝන් කපන්න. ඔයාට අඳුර ගන්න පුළුවන් V හැඩයට කළු පෝන්ලට කී දෙනෙක් කපන්න පුළුවන්. අපි මේ නයිට්, රුක්ව, මේ බිෂොප් මේ තුන අපි ලියන්නයි යන්නේ. ඒකට මේ උත්තර දෙවිදියකට ලියන්න පුළුවන්. මම එක විදියකට ලියලා පෙන්නන්නම් මුලින්ම පෝන්ගේ අකුර P දාලා තියන්න පුළුවන් පෝන් කපනවා A5 A5 නයිට් ඊළඟට අපිට ලියන්න පුළුවන් පෝන් කපනවා C5 රුක්ව ඊළඟට ලියන්න පුළුවන් පෝන් කපනවා H6 බිෂොප් මේක තවත් විදියකට ලියන්න පුළුවන් මම ඒක තව පාටකින් වල්ලි කරන්නම්. එතකොට අපි බලනවා මේ පෝන් මොන පෝන්ද කියලා. එතකොට මේ පෝන් ඇත්තටම B පෝන්. ඇයි ඒ? එයා ඉන්නේ B පේලියේ B ෆයිල් එකේ තමයි ඉන්නේ. එතකොට මේ පෝන් B පෝන් වෙනවා. B6 ඉන්න පෝන්. මේ A7 ඉන්න පෝන් එයා A පෝන් වෙනවා. එතකොට එයා ඉන්න ෆයිල් එක අනුව ඒ අදාළ පෝන්ට නමක් තියෙනවා. එතකොට මේ B පෝන් තමයි මෙතනදී A5 ඉන්න නයිට්ට කපන්නේ. අපි කපමු යාව. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් B simple B කපනවා B පෝන් කපනවා A5 ඉන්න නයිට්. හරිද? එතකොට අපිට රුක්ක කපන එකත් ඒ විදිහටම ලියන්න පුළුවන් B පෝන් කැපුවා B පෝන් කපනවා C5 ඉන්න රුක්ක B take C5 බලන්න. එතකොට මෙතන G7 ඉන්න පෝන් එයා G පෝන් අපිට ඒකත් ලියන්න පුළුවන් B හැරයට කැපුවා G පෝන් කැපුවා H6 ඉන්න බිෂොප්. ඒකට මෙතනදී අපි ඇයි මේ B G මේවා කැපිටල් වලින් දැම්මේ නැත්තේ? ඒවා ඉත්තන්ගේ අකුරු නෙමෙයි. ඒවා ෆයිල්ස්. ෆයිල්ස් අපි සිංහලෙන් තමයි ෆයිල්ස් අපි සිම්පල් අකුරු වලින් තමයි පාවිච්චි කරන්නේ. ඒකට ඉත්තන්ගේ කෙටි සලකුණු වලට තමයි අපි කැපිටල් අකුරු පාවිච්චි කරන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. බලන්න කළු පොන්ගෙනුත් අපි කැපුවා. දැන් අපි යනවා සුදු පෝන් ළඟින් කපන්න. අපි බලමු එකින් එක කපලා. අපි මුලින්ම ලියාගෙන ඉමු එක විදිහකට.
පෝන් කපනවා B4. ඊළඟට පෝන් කපනවා E5. බිෂොප්. ඊළඟට පෝන් කපනවා F4. හරි අපි කපලා බලමු. අපිට මේ A3 පෝන් එයා A පෝන් හැටියටයි අපි සලකන්නේ. ඒකට අපි එතනදී දානවා A පෝන් කැපුවා B4 ඉන්න ඉත්තව. ඒකට බලන්න මෙතනදී D පෝන් කපනවා E5 ඉන්න ඉත්තව. දැන් බලන්න මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. ඒ නිසායි අපි A පෝන් B පෝන් එහෙම විශේෂ කරලා දාන්නේ. දැන් බලන්න මෙතන ඉන්න පෝන්ලා දෙන්නටම පුළුවන් F4 ඉන්න නයිට්ව කපන්න. එතකොට අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන මොන පෝන්ගෙන්ද මේ නයිට්ව කැපුවේ කියලා. එතකොට අපි හිතමු G පෝන්ගෙන් කැපුවා කියලා. G පෝන්ගෙන් ඔයා කැපුවා නම් ඔයාට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් උත්තරේ. G පෝන් කැපුවා F4. ඒකට දැන් මෙතන උඩ P පෝන්ගෙන් F4 කපපුවම අපිට පැහැදිලි නෑ මොන පෝන්ගෙන්ද කැපුවේ කියලා. ඒ නිසා අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන මොන පෝන්ගෙන්ද කපන්නේ කියලා. මොකද අපි පස්සේ ගේම් එකක් බලද්දි අපි ගේම් එකේදී ලියාගෙන එනවා ගෙදරට. අපි ගේම් එක බලද්දි අපිට අමතක වෙලා තියෙන්න පුළුවන් මොන පෝන්ගෙන්ද කැපුවේ කියලා. නිසා අපි පැහැදිලිව ඒක සඳහන් කරන්න ඕන. මෙතන G පෝන්ගෙන්ද කැපුවේ F පෝන්ගෙන්ද කැපුවේ කියලා. F පෝන්ටත් කපන්න පුළුවන්. sorry F පෝන් නෙමෙයි එයා E පෝන්. E පෝන්ටත් කපන්න පුළුවන් F4 ඉන්න 9. ඒ දෙන්නටම කපන්න පුළුවන් නිසා අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. හරි. ඒකට මේ වගේ පෝන්ගේ අභ්‍යාසක් තියෙනවා ඉස්සරහ පිටුවල. මේ ටික තමයි මූලික දේවල් ටික. ඉත්ත යන විදිය, ඉත්තන්ගෙන් කපන විදිය, ඉත්තන්ගේ ලකුණු, කෙටි සලකුණු, එයාලට තියෙන විශේෂ හැකියාවන් මේ හැම එකක්ම පිටු අංක 22 වෙනකන් තියෙනවා. ඊළඟට තියෙන්නේ ඔයාලට තව අභ්‍යාස දාලා තියෙනවා ඊළඟ පිටුවල. එතකොට ඒ ටික කරලා පුහුණු වෙන්නයි තියෙන්නේ මේ දැනුමත් එක්ක. හරි. බොහොම ස්තුතියි.